ඵලයන් දෙන්න. අදල්වා. මොනවද ඔබ බලන් ඉන්නේ? ඵල. අයඩෙක්ස් හෙඩ් ෆාස්ට් ඔබට දැනෙන හිස කැක්කුමට විනාඩි 2කින් සහනය ආරම්භයි. चेन्नई शेयर मोडर्स टिक रिजेक्ट වුණා. කියන ලස්සන ඔය ටික ගිහිල්ලා පාරේ ඉන්න බල්ලොන්ට දාපන්. ලබන ආත්මේ හරි මට ඒ පිනෙන් උඹලා වගේ සේවකයෝ නොලැබෙයි. මොනවද බච්චෙන්නයි මේ කියන්නේ? කියන්නේ මට කියපන් මුගේ ඕඩර්ස් ටික යන්නත් උඹේ ඕඩර්ස් ටික රිජෙක්ට් වෙන්නත් හේතුව මොකක්ද? ඒක මන් දන්නේ නැහැ බච්චන් අයියේ. මේ මට විකාර කතා කියන්න එපා. හරිද? මට හේතුව කියපන්. බච්චන් අයියේ මං ගෙවල් කීපයකටම ගියා. සමහර වගේ ඇඩ්‍රස් හරි සමහර වගේ ඇඩ්‍රස් වැරදි. හා ඇඩ්‍රස් වැරදුනේ ලියද්දි කියමුකෝ. ඒ ටික අමතක කරමුකෝ. එතකොට ඕඩර්ස් හරියට ආපුවා රිජෙක්ට් වෙන්නේ කොහමද? ඒක පිළිගන්න පුළුවන්ද? බච්චන් අයියා කියන්නේ මන් දැන් බොරුවක් කරනවා කියලාද? බච්චන් අයියට ඕන නම් පොතේ ලියලා තියෙනවා බලන්න පුළුවන්. මට බොරු කරනව වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි මමයි වැරදි. මගේ හිත හොඳකමට උඹ වගේ කාලකන්නියෙන් මෙතන වැඩට ගත්තට මට මෙහෙම වෙලා මදි. උඹේ කාලකන්නිකම තමයි මේකට මුල. බච්චන් අයියා මේ අහන්නකෝ. මොනවද ඒක තවත් අහන්නේ? පලයන්ද? තෝ මට මේ කරපු අලාභය හොඳටම ඇති. තෝ වගේ උන් යකෝ මට ඕන තරම් හොයාගන්න පුළුවන්. හෙට 100ක් හරි හොයාගන්න. කාලකන්නියා උඹ මට කරපු අලාභෙට මම හැම සතයක්ම උඹෙන් ආය කරගන්න උඹේ පඩියෙන් කපා ගන්නවා. අන්න ඒක මත තියානින්. උඹ මට වැඩට ආවත් එකයි නාවත් එකයි. බච්චන් අයියට ගොඩක් පින් බච්චන් අයියේ. මං කීයක් හරි හම්බ කරා නම් හම්බ කරේ බච්චන් අයියා ඉඳලා. මං ආයෙ වැඩට එන්නේ නැහැ බච්චන් අයියා. වැඩට එන්න ඵලයන් දෙන්න. අදල්වා. මොනවද ඔබ බලන් ඉන්නේ? ඵල.